දිලිනි හල්විටිගල අභ්‍යන්තර සැලසුම් කරන ශිල්පීන්ගේ අධ්‍යාපන ආයතනයේ සහතිකපත් ප්‍රධානෝත්සවය ඊයේ කොළඹදී පැවැත්වුණා. අභ්‍යන්තර සැලසුම් කරන ශිල්පය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අනුමත සහතිකපත ප්‍රදානය කරන දිවයිනේ ප්‍රථම හා එකම අධ්‍යාපන ආයතනය මෙයයි. ගෘහිණියන්ට, පාසල් හැරයන්නන්ට, වෘත්තිකයන්ට, ව්‍යවසායකයන්ට හා නිර්මාණ ක්ෂේත්‍රයේ සිටින ඕනෑම අයෙකුට තමන්ගේ දක්ෂතා ඔබමට්ටම් කර ගැනීමට ඉතා හොඳ මන්පෙත් විවරවීමක් ලෙස මෙම පාඨමාලාව හැඳින්විය හැකි බව ආයතන ප්‍රධානී ආචාර්ය දිලිනි හල්විටිගල මහත්මිය ප්‍රකාශ කළා. ඉන්ටීරියර් ඩිසයින් කියන්නේ සිංහලෙන් ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණය. ඉතින් අපි ගොඩක් වෙලාවට හිතන්නේ පිටිවල පාට දාන එක නැත්නම් කර්ටන් දාන එක තමයි මේ ඉන්ටීරියර් ඩිසයිනින් කියන්නේ. අනිත් එක අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ ලොකු පන්ති ආයත විතරක් තියෙන දෙයක් කියලා. ඇත්තට එහෙම නැහැ. තමා ඉන්න තැන නිසි විදිහට කාර්යක්ෂම වෙන විදිහට පහසුවටත් මානසික සුවය දැනෙන විදිහටත් නිර්මාණය කර ගැනීම තමයි ඉන්ටීරියර් ඩිසයින් එකකින් වෙන්නේ. අපි ඇත්තටම වොකේෂනල් ට්‍රේනින් ආයතනයේ රජයේ අනුමැතිය ගෘහ අභ්‍යන්තර නිර්මාණකරණයේ වෘත්තිමය සහතිකයක් තමයි ලබා දෙන්නේ. මෙම උත්සවයේදී එම ආයතනයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම සහ දිලිනි හල්විටිගල ඉවෙන්ට්ස් ආයතන ආරම්භය දැනුම් දීමද සිදු වුණා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හා වාණිජ්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය යු අනුර කුමාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් කුමාරතුංග, ශෙරෙන් කුමාරතුංග ඇතුළු මහත්ම මහත්මීන් හා සභාවනීය අමුත්තා රැසක් සහභාගී වුණා.